Hi. ඉතින් කොහොමද BOA YouTube family? මගේ day vlogs share කරගන්න තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. හරි. මේ මම කියන දවස ඉරිදා දවසක්. ඉරිදා දවසට කොහොමත් ඉතින් අපි උදෙන්ම නැගිටින්නේ නෑනේ. 10ට වගේ මේ වෙලාව. හරි. ඉරිදාට අපි සාමාන්‍යයෙන් හැමෝම ගෙදර ඉන්න දවසක්. ඒක නිසා බොහෝ දුරට විශේෂ කෑම වේලක් හදන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන දවසේ කහබත් එකක් උයලා අල තෙල් දාලා චිකන් බෙදලා උයලා අම්මට මෝජුවක් තමයි හදන්න තීරණය කරේ පපඩම් එක්ක. ඉතින් මේ තාත්තා කපලා ඉවරයි අල ටික තෙල් දා ගන්නයි ලෑස්ති වෙන්නේ. හරි ටිකක් එහෙට මෙහෙට ගිහිල්ලා ඇවිල්ලා බලද්දී අල එක තෙල් දාලා ඉවර වෙලා තිබ්බා. සාමාන්‍යයෙන් මම උදේට කිරිතේ නම් බොන්නේ නැහැ. ගොඩක් දුරට බොන්නේ ඒ වෙනුවට කුරක්කන් කැඳ, බාර්ලි කැඳ, ඕට්ස් කැඳ, සහකොළ කැඳ වගේ දේවල් තමයි. මේ කියන දවසේ කුරක්කන් කැඳ එකක් තමයි බිව්වේ. ඉතින් බීපු කෝප්පෙත් හොදලා මේ බලන්නකෝ මගේ කිචන් එකට උදේට පේන view එක තමයි මේ තියෙන්නේ. අහස නිල්ම නිල් පාටයි, හරිම ලස්සනයි. හරි. ඊට පස්සේ චිකන් එක මම දැක්ක තියෙනවා ලෑස්ති කරලා ඒක ෆ්‍රයි කරන්නයි තිබ්බේ. තෙල් එකේ ෆ්‍රයි කරගන්නත් පුළුවන්. ඒ වුණාට ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි. එයා ෆ්‍රයි එක පාවිච්චි කරන එක නේද? සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් චිකන් එක උයලා තමයි බදින්නේ. එතකොට රස වැඩි කියලා හිතෙනවා. ඉතින් එකින් එක අරගෙන මේ විදිහට පිළිවෙලට අසුරගෙන එයා ෆ්‍රයි එකේ උඩ ඇත්තටම මේෂන් කරලා තියෙනවා කොච්චර වෙලාවක් කොහොමද ඒ එළවලු වෙන්න පුළුවන් මස් වර්ග, කේක් වර්ග ඒ හැමදේම කොහොමද දාන්නේ කියලා. ඉතින් විනාඩි 10ක් වගේ එක පැත්තක් ඉස්සෙල්ලම ෆ්‍රයි කරගෙන ඊට පස්සේ ආයෙමත් අනිත් පැත්ත හරවලා ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඔය අතරතුරේ බලද්දි කහබත් එක ඉවිලා ඉවරයි. හරි. ඉතින් උදේට කෑම විදියට කව්පි තම්බලා තිබුණා. ඉතින් ඊ අතරතුරේ ඔන්න සිම්බා මෙයා දැන් තමයි නැගිටලා එන්නේ. ඇත්තටම මෙයා අපිත් එක්කමයි එකට කාමරේ නිදාගන්නේ. මෙයාටත් වෙනමම උදේට අපි කෑම වේලක් දෙනවා. ඒක වෙනමම එයාට හදනවා. මොකද බව්වන්ට ලුණු, සීනි ඒ වගේ දේවල් දෙන්නේ නැහැ. දෙන්න හොඳ නැහැ. වෛද්‍යවරු පවා එහෙමනේ කියන්නේ. ඩොක්ටර් ආශාන් තමයි අපේ සිම්බාගේ ඩොක්ටර්. හරි. ඔන්න ඔය අතරතුරේ ඉතින් අම්මා වම්බටු මෝජුවකට වම්බටු ලෑස්ති කර හිටියා. මේ මම කලින් කිව්ව විදියට විනාඩි 10කට වගේ පස්සේ ඒකේ තම්පත් තියෙනවනේ ග්‍රේවි එකක්. අන්නේ ග්‍රේවි එකේ ආයෙමත් සැරයක් තවරලා ඒකේ අනිත් පැත්තට තව විනාඩි 10ක් වගේ දාලා තිබ්බම රසත් ගොඩක් වැඩි. ඉතින් ඔන්න ඔය විදියට එකින් එක හොඳට තවරගෙන ආයෙමත් එයා ෆ්‍රයි එකට දාගන්නවා. කොලෙස්ටරෝල් වගේ ලෙඩ තියෙන අයට ඇත්තටම මේ වගේ කෑම කන්න බෑ කියලානේ කියන්නේ. කියන්නේ බැදුම් වර්ග දැන් බටු මෝජුනත් අපි බදිනවා. චිකන් එක කොහොමත් බදිනවා. එතකොට ඒ වගේව කන්න බැරි කෙනෙක්ට ඇත්තටම එයා ෆ්‍රයි එක පාවිච්චි කරන එක හොඳයි. හේතුව ගොඩාක් අඩු තෙල් ප්‍රමාණයක් දාලා ඒ අදාළ කෑම වේල
ඒ විදිහට හදාගන්න පුළුවන්. හේතුව සෞඛ්‍ය තමයි අපේ අංක 1 නේද? අපි නිරෝගී වෙන්නේ නැති වුණොත් එහෙම ඇත්තටම කිසිම කෑම වේලක් කන්න වෙන්නෙත් නැහැ. හරි ඇත්තටම ඒකට ග්‍රේවි එක මදි වුණා ටිකක්. ඉතින් කොහොම හරි ෂේප් කරගත්තා. හරි මේ මම පෙන්නන්නේ සිම්බගේ කෑම වේල. මේ තාත්තා කෑම එක නිවනවා. අපේ සාමාන්‍ය සුදු වතුයි කහබත් චුට්ටකුයි එකට කලවම් කරලා තමයි දෙන්නේ. වට්ටක්කා පීකුදු ඒ වගේ දේවල් දාලා. ඇත්තටම පීකුදු හැමදාම දෙන්න හොඳ නෑ. එයාට නිතරම දෙන්නේ නැහැ. හරීම පොඩ්ඩක් දෙන්නේ ඉඳලා හිටලා. හරි. මේ ඉතින් එයා උදේ වේල කෑම එක ගන්න ගම. එයාව අපි පොඩි කාලේ ඉඳන් පුරුදු කරගත්තේ කෑම කද්දි ගොරවන්නේ නැති වෙන්න. පොඩි කාලේ ඉඳන්ම අපි ඒක යාට පුරුදු කරගත්තා. හරි ඔන්න අතරතුරේ බටු මෝජු එක හදන්න ෆ්‍රයි කරගන්නයි යන්නේ ටික. ඒකත් එයා ෆ්‍රයි එකේ තමයි. ලුණු කහ ඒවා ටිකක් දාලා තෙල් චූට්ටක් දාලා ෆ්‍රයි කරගන්න පුළුවන්. හරි ඒත් එක්කම චිකන් එක හදන්න අම්මා රෙඩි වෙලා තිබ්බා. කුළුබඩු ඔක්කොම මැටි ඇතිලියටම දාගෙන ඒකෙම ෆ්‍රයි කරගෙන චිකන් එක බෙදලා උයන්නයි මේ දැහැස්ති කරන්නේ. මාරම රසයි මේ විදියට හදාගත්තම චිකන් එක. හදන අය අනිවාර්යෙන්ම ඇති. ඔන්න අතරතුරේ මම ඉක්මනට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්න තීරණය කරා. ඉතින් මේ තියෙන මගේ බාත්රූම් එක. එදා දවස උදේ හොඳට තිබ්බට ටිකක් වෙලා යද්දි සීතල වුණ නිසා මම හොට් වෝටර් වොෂ් එකක් තමයි ගත්තේ. ඉතින් එදා දවස පොඩි සීතලක් තිබ්බට අහස මාරම ලස්සනයි. සහ හොඳට අවුව පායලා තිබ්බා. බලන්නකො මේ තියෙන්නේ මගේ ගෙදර පිටිපස්සට අහස පේන විදිය. ඉතින් මේ තියෙන්නේ පිටිපස්සේ අපේ වත්ත. අපිට ගොඩාක් ලොකු වත්තක් නැහැ. ඉතින් තියෙන ඉඩකඩේ පැල ගොඩාරියක් වවලයි තියෙන්නේ. තිබ්බඩු ජම්බෝ මල් පැලත් ඒ ඇතුලේ තියෙනවා. ඉතින් මුරුංගා කරපිංචා හැමදේම වගේ එකටම තියෙනවා. හරි ඉතින් ආයෙමත් ඇතුළට ඉද්දී චිකන් එක බැදලා උයන්න පටන් අරන් තිබ්බා අම්මා. ඒ අතරතුර මම ගිහිල්ලා ස්කින් කෙයා වැඩ ටික පටන් ගත්තා. හරි ගොඩාක් ලොකු කොස්ට් එකක් මම දරන්නේ නැහැ ස්කින් කෙයා වලට. මේ වගේ සිම්පල් ස්කින් කෙයා රුටින් එකක් තමයි මට තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රීම් එක උනත් මම මූණට ගාන්නේ මූණ වේරෙන එක නවත්ත ගන්න. නැත්තම් බ්‍රයිට්නස් වීමවත් සුදු වීමවත් ඒක අරමුණක් කරගෙන නෙවෙයි. ඉතින් ඒ අතරතුර ඔන්න කෑම එක ලැහැස්සි කරලා තිබ්බා. ඉතින් බෙදාගෙන ඇවිල්ලා ඒකත් මේ විව් එක දිහා බලන් කෑවා. ඊට පස්සේ මේ රුලන් ටොෆි අද මම ගෙදර නිසා අම්මා විශේෂයෙන් ලැහැස්ති කරලා තිබ්බා එක. ගොඩාක් රසයි. මේකේ රෙසිපි එකක් ඕනේ නම් මම අරගෙන එන්නම්. ගොඩාක් රසයි රුලන් ටොෆි එක. පොල් හැමදේම දාලායි හදලා තිබ්බේ. ඉතින් ඉරිදා දවස ෆ්‍රී ඩේ එකක් වුණාට ඇත්තටම මට ක්ලාසස් වගේක් කරන්න තිබුණා. ඉතින් ඒ ක්ලාසස් වලට කලින් සෝයා මීට් පරිප්පු එක පාන් කාලා
හවස ලෑස්ති වුණා ක්ලාස් එකට. හරි. ඉතින් ඊට පස්සේ ඒත් එක්කම ක්ලාස් එකට මගේ ස්ටුඩන්ට් ආවා. ක්ලාස් එක හිමීට මේ කරන් යන ගමන්. ඇත්තටම උගන්වනවා කියන එක වෙලාවකට මානසික නිදහසක්. චූටි ළමයි එක්ක සහ ඒ වැඩ කටයුතු කරද්දී. හරි මේ වෙද්දි ටිකක් හවස් වෙලා තිබ්බේ. ක්ලාස් එක ඉවර වෙලා එහෙමම කිචන් එකට ගියාම අහස හරිම ලස්සනයි. රෝස පාට, දම් පාට වගේ හරිම ලස්සන වෙනස් අහසක් තිබ්බේ. මං හිතන්නේ වැස්සත් නිසා වෙන්න ඇති. ඉතින් එදා රෑට අම්මා ආප්පල ඈස්ති කරලා තිබ්බා කන්න අපිට. සාමාන්‍යයෙන් තාත්තා තමයි හැමදාම හැමෝටම ආප්ප හදන්නේ. ඉතින් එදා ඔයගොල්ලන්ට ටිකක් පෙන්වන්න ඕන නිසා මම පොඩි වීඩියෝ එකක් ඒකට ගත්තා. මේ ආප්ප තාච්චිය අපි දැන් අවුරුදු 10ක විතර ඉඳන් ඇත්තටම පාවිච්චි කරන්නේ. ඒකේ ආප්ප හදලම ඒක හොඳට පදම් වෙලා තියෙන්නේ. නිකම්ම ආප් එක ගැලවිලා එනවා. සහ ඇත්තටම බිත්තර තවරපුවම ආප් එකේ ක්‍රස්ට් එක හොඳට හිටිනවා. නැත්නම් තෙල් ගාපුවාම ටිකක් මෙලෙක් වැඩි වගේ. ඒකයි බිත්තර ගාලා ඒක හදන්නේ. හරි. ඉතින් රෑ වෙලා හෙට ඔෆිස් යන්නත් තියෙනවා. ඒක නිසා පොඩි සෙමගතියක් වගේ තිබ්බ නිසා සමහන් එකක් දීලම නිදාගන්න හිතුණා. සමහන් එකේ ඇත්තටම හැමදේම තියෙනවානේ. වෙනිවැල් ගැට, කොත්තමල්ලි ඒ ඔක්කොම දේවල් තියෙන නිසා පැනඩෝල් වගේ දේවල් බොනවට වඩා හොඳයි කියලා හිතෙනවා. ඉතින් රෑ එකත් ඉක්මනට හදාගත්තා. ඊට පස්සේ ඉතින් රෑත් වොෂ් එකක් දාලා මෙන්න මේ කොම්බ් එක මම ගත්තේ ටෙමු එකෙන්. ඒකේ තියෙන විශේෂත්වය ඒකේ දැති එළියට ගන්නයි. ඒක හරි ලේසි. ඇත්තටම කොණ්ඩේ පීරලා ඉවරුනම අර කෙස් වෙනම අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් මම බොඩි ක්‍රීම් එක විදියට පාවිච්චි කරන්නේ මෙන්න මේ කොහොම බේබි එක. රෑට නම් ෆේස් සීරම් එක විව් එකේ යූස් කරනවා. මේ තියෙන ලිප් බාම් එක චැනට් එකේ. හරි මේ ෆේස් සීරම් එක ගැන නම් ඇත්තටම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඒක ඉක්මනට හැමට ඇබ්සෝබ් වෙනවා. ඒක නිසා අර වෙනම තෙල් වගේ රැඳෙන්නේ නැහැ. ඒකයි මම ඒක ගොඩක්ම යූස් කරන්නේ. අනිත් සීරම් නිකන් තෙල් වගේ රැඳෙනවා, ඇබ්සෝබ් වෙනවා අඩුයි. හරි. ඉතින් ඊට පස්සේ නිදා ගන්නයි මම මේ ලැහැස්ති වෙන්නේ. මගේ වීඩියෝ එක බලපු ඔක්කොටම ගොඩක් thank you. එහෙනම් හැමෝටම goodbye. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.
Thanks for watching.